නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මිනි අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මිනි අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මිනි අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මිනි අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මිනි අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි.
මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි.
දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවන්නේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක, ප්‍රවෘත්ති කළමනාකරු, සමස්ත ලංකා මාධ්‍ය තරංගාවලියන්හි විනිශ්චයකරු ලකිඳු නුවංග මහතා විසිනි. මැදිරි නිවේදන පුහුණු ඇතුළත් මාස 3ක පාඨමාලාවට වයස් සීමාවක් නොමැතිව සියලු දෙනාටම සහභාගී විය හැකිය. පාඨමාලාව අවසානයේ ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක්ද ත්‍යාග ප්‍රදාන උත්සවයක්ද පැවැත්වේ. ඔබේ හඬ ඔබේ අනාගතයට දොරටුවක් කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන්ම එක්වන්න සුසාර්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මෙම වටිනා සිංහල නිවේදන පාඨමාලාවට. ඔබගේ නිවේදන කලාව වෘත්තිමය මට්ටමට දියුණු කර ගැනීමට ඔබත් කැමතිද? එසේනම් සුසාර්තා සංවිධානයේ මීළඟ පියවර සිංහල නිවේදන පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබට
සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. සුසරතා සංවිධානය විසින් දෙවන වරට සංවිධානය කළ තියෙන මෙම ත්‍රයිමාසික පාඨමාලාවට සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් යුතුව මෙම වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් අදින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන මෙම පාඨමාලාව මාස 3ක කාලයක් ඔස්සේ පැවැත්වෙනවා වගේම ඒ සඳහා සහභාගී වෙන ඔබ අවසානයේ අපේ අරමුණ වෙන්නේ දක්ෂ නිවේදකයෙකු නිවේදිකාවක් බවට පත් කළා සමාජගත කරන්න. ඉතින් ඇත්තටම ලෝකේ ඉන්න පුද්ගලයන්ගෙන් ඇහුවොත් නිවේදකයෙක් කියන්නේ කවුද කියලා විවිධ පුද්ගලයා විවිධ නිර්වචන ඉදිරිපත් කරනවා. ඇත්තටම නිවේදකයෙක් කියන එක සරලවම කියන්න පුළුවන් තවත් පුද්ගලයෙක්ට දැනෙන්න කතා කරන්න පුළුවන් වගේම ස්වාධීනව කතා කරන්න පුළුවන් හොඳ පෞරුෂත්වයකින් හැම පුද්ගලයෙක් කියලා. ලෝකේ ඉන්න හැමෝටම කතා කරන්න පුළුවන් වුණාට හැමෝටම බෑ දක්ෂ නිවේදකයෙකු බවට පත් වෙන්න. නිවේදනය කරන්න. ඒ තමයි නිවේදනයේ තියෙන සුවිශේෂත්වය කියලා කියන්නේ. හැබැයි ඔබට අවශ්‍ය වෙනවා නම් දක්ෂ නිවේදකයෙකු බවට පත් වෙන්න නිවේදනය කරන්න ඔබට පුළුවන් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තියෙන හොඳ ප්‍රැක්ටිස් එකක් ලබා දෙන තේකට යොමු වෙන්න. ඉතින් ඒ දෙකම ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ ත්‍රිමාසික පාඨමාලාව කියලා කියන්නේ. මමත් මේ පාඨමාලාවට සම්බන්ධ වුණා. අපි ලකිදු සර්ත් එක්ක පුංචි පියවරෙන් පටන් අරගෙන අවසානයේ යෝධ පියවරවල තබන්න කටයුතු කළේ. සර් අපිට කියලා දුන්නා ඇත්තටම නිවේදනය කරන්න ඕනේ කොයි විදිහටද? අපි ඒකට අනුගමනය කරන්න ඕනේ මොන වගේ ක්‍රියාමාර්ගයන්ද කියලා. ඉතින් අදින් ඔබෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන මේ ත්‍රිමාසික පාඨමාලාව ඔබ ඉතාමත් කැපවීමෙන් කටයුතු කළා ලකිදු සර්ත් එක්ක හොඳ ගමනක් යන්න කියලා ආරාධනා කරන ගමන් මීළඟට සුසර්තා සංවිධානයේ සභාපතිනි විදිහට කටයුතු කරන දැහැම් දින සාක්‍යයක්කට ආරාධනා කරනවා මේ ත්‍රිමාසික පාඨමාලාවේ අරමුණ පැහැදිලි කරමින් ඔබව ආමන්ත්‍රණය කිරීම සඳහා. බෙහෙවින් ස්තුතියි නංගි. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා අපේ මේ ත්‍රිමාසික පාඨමාලාවේ තිබෙන පළමු දේශනෙට. එහෙම නැත්නම් අපේ ආරම්භක දේශනය වෙතට. ඉතින් අපේ හේසරා නංගී සඳහන් කළා වගේම මේ පාඨමාලාව ඇතුලේ වෙනම වූ වැඩපිළිවෙලක් සැකසීලා තියෙනවා. ඉතින් හේසරා නංගී ගැන අපි පොඩ්ඩක් මතක් කරොත් ඇය අපේ පළවෙනි මේ පාඨමාලාවත් එක්ක එකතු වෙලා ඒන් දැන්ම ලබාගෙන දැන් වැඩ කටයුතු කරගෙන යන අතරවාරේ තමයි අද දවසේදී අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්නේ. හොඳයි. ඉතින් අපි ගත්තොත් එහෙම අපේ මේ සිංහල නිවේදන පාඨමාලාවේ මොනවද තියෙන විශේෂතා? මෙන්න මේක. මොකද අපි ඕනම පාඨමාලාවක් සමග සම්බන්ධ වීමේදී අපි දැනගන්න ඕනේ පාඨමාලාවේ තියෙන විශේෂතා මොනවද? අපේ මේ පාඨමාලාවත් එක්ක එකතු වුණාට පස්සේ අපිට කොයි විදිහේ ගමනක් අපිට දිගටම යන්න පුළුවන් වෙයිද? මෙන්න මේ කියනා වූ දේවල් ඇත්තටම අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තොත් එහෙම අපේ පාඨමාලාව ඇතුලේ මාස 3ක කාලයක් තියෙනවා. මේ මාස 3ක කාලයේදී ඔබට මේ නිවේදනය සම්බන්ධව ගුරුහරුකම් ලබා දෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ලකිදු නොවංග මහතා තමයි මේ ඔබට ඒ අදාළ පාඩම් මාලාවන් කියලා දෙන්න ඒ වැඩ කටයුතු සඳහා එක්කලා ඉන්නේ. ඉතින් පාඨමාලාවේ තියෙන විශේෂතා. ඔව්. පාඨමාලාව මාර්ගගත ආකාරයකින් වගේම තව ප්‍රායෝගික මේ වැඩමුළු දෙකකින් සමන්විත වෙලා තමයි මේ පාඨමාලාව සැකසීලා තියෙන්නේ. මේ පාඨමාලාව ඇතුලේ මාර්ගගත ආකාරයට කිව්වම අපි හැමෝම දන්නවා මාර්ගගත ආකාරය කියන්නේ Zoom තාක්ෂණය ඔස්සේ අපි සම්බන්ධ වෙලා අපි වෙන වෙනම මේ ඉන්න ඒ අදාළ විදිහට ඉන්න මේ ක්ලාස් එකක්. හැබැයි මේ පන්තිය ඇතුලේදී ඔබට තියෙනවා යම්කිසි ප්‍රශ්න තිබෙනවා. ඇත්තටම නිවේදනයේ පිළිබඳව ගත්තොත් එහෙම ඒක වයස් කාණ්ඩවල දරුවන්ට තිබෙන විවිධ ප්‍රශ්න. මේ ප්‍රශ්න ඔබට ගුරුවරයාගෙන්ම අසා දැනගන්න පුළුවන් අවස්ථාව මේ පාඨමාලාවේදී ඔබට විවෘත වෙනවා. ඒ වගේම දිනපතා කරන ඒ පාඩම් වලට අදාළව පැවරු. අපි ඒ අදාළ දිනේ පන්තිය ඉවරනාට පස්සේ ඔබට ලබා දෙනවා. ඉතින් මේකෙන් පස්සේ ඔබට කරන්න තියෙන්නේ ඒ අදාළ පාඩමට අදාළ ඒ පැවරුම සිද්ධ කරලා අපේ මේ එකතු වෙලා ඉන්න ලකිදු නොවංග සර් එවැනි එක තමයි. ඉතින් මේ වැඩ කටයුතු පිළිබඳව අපි දැනුවත් කරනවා කොහොමද පාඨමාලාවත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එතනදී
ඔබට තිබෙන විශේෂතාවය තමයි එදා පාඩම ඉගෙනගෙන ඒ පාඩමෙන් ගත්ත දේ ප්‍රායෝගිකව තමන්ම හුරු කරගෙන කොහොමද තමන් ඒකත් එක්ක වැඩ කටයුතු කරන්න කියන දේ තමන්ට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතන තියෙන විශේෂතාවය තමයි හුදෙක්ම කුඩා දරුවෙක්ට අදාළ පිටපතක් තවත් ජ්‍යෙෂ්ඨ කෙනෙකුට ඇත්තටම ඒක අදාළත්වයක් නැති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නයටත් විසඳුමක් විදිහට අපි මේ පාඨමාලාව ඇතුලේ එකතු වෙන ඒ දරුවන්ට වෙන වෙනම වර්ගීකරණය කරන ලද ඒ පිටපත් තමයි සෑම දිනකම මේ සතිපතා අදාළ විදිහට පැවරුම් විදිහට ලබා දෙන්නේ. මම හිතනවා මේක ගොඩක්ම වැදගත් වෙනවා මේ සෑම අංශයකින්ම එකතු වෙන මේ අපේ පාඨමාලාවත් එක්ක තිබෙන දරුවන්. ඒකත් එක්කම මේ පාඨමාලාවේ තිබෙන රෙකෝඩින්ග්ස් නැත්නම් පටිගත කිරීම ඔබට නොමිලේ ලැබෙනවා ඔබ පාඨමාලාවත් සමග සම්බන්ධ වුණොත්. ඒ වගේම අපි සඳහන් කළා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ප්‍රායෝගික වැඩමුළු දෙකක් වෙනමම අපි සූදානම් කරලා තියෙනවා. එතන මේ ප්‍රායෝගික වැඩමුළු දෙක අතරේ පළවෙනි වැඩමුළුව තමයි මැදිරි නිවේදන පුහුණු කිරීම. මේ මැදිරි නිවේදන පුහුණු කිරීම කියලා කියන්නේ හුදෙක්ම අපි මේ Zoom class එකක ඉඳගෙන කතා කරනවට වඩා නැත්නම් අපි වීඩියෝ එකකට කතා කරනවට වඩා එහා ගිය දෙයක්. ඒ තමයි අපි එතක ඒ දවසේ වෙද්දී අපි ගොඩක් තියරි කරුණු දැනගෙන ඉන්නවා. ඒ වගේම අපි ප්‍රායෝගිකව යම් යම් වීඩියෝ කරලා අපේ ගුරුවරයාට එවලා තියෙනවා. ඉතින් මේ අත්දැකීම් එක්ක අපි වෙනම මැදිරියකට ඔබට කතා කරනවා. ඊට පස්සේ ඔබට තියෙන ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. මෙතෙන්දී ඔබට කරන්න තියෙන්නේ හුදෙක් යම්කිසි පිටපතක් බලාගෙන ඒ පිටපත කියවනවාට වඩා එහා ගිහිල්ලා කොහොමද කැමරාවකට මුහුණ දීලා ප්‍රවීණ මාධ්‍යවේදිනියක් හෝ මාධ්‍යවේදියෙක් සම්බන්ධ වෙන ආකාරයට අපි දන්නවා අපි නිවුස් එකක් ටීවී එකෙන් බලනකොට ඔවුන් කතා කරන්නේ අපේ මුහුණ දිහා බලාගෙන. කියන්නේ ඔවුන් කතා කරන්නේ කැමරාවක් ඉස්සර. එතකොට මේ විදිහට කොහොමද අපි මේ අත්දැකීම ලබාගෙන වැඩ කටයුතු කරන්නේ? මෙන්න මේ කියනා වූ දේ අන්න ඒ මැදිරි නිවේදනය කියන මැදිරි නිවේදනය කියන එක්දින වැඩමුළුවේදී ඔබට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබගේ වීඩියෝ පට අපි අපේ මේ සම්බන්ධීකාරකවරු එය පටිගත කරනවා. ඉතින් මේ විදිහට ඔබට මේ සකසිලා තියෙන මේ මැදිරි නිවේදනය කියන දවසේදී ඔබට වෙනමම වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ හේසරාට මතක ඇති අපි කොහොමද අපේ පළවෙනි මේ නිවේදන වැඩමුළුවේදී කොහොමද මේ අත්දැකීම අපි අරගත්තේ කියලා ඇත්තටම ඇයට නම් එය සොදුරු මතකයක් වෙන්න ඇති. ඉතින් ඒකත් එක්ක ගත්තොත් එහෙම අපේ දෙවැනි ප්‍රායෝගික වැඩමුළුව. ඒ තමයි අපි අවසානයේට කරන ප්‍රායෝගික වැඩමුළුව. මේ වෙද්දී ඔබ සියලුම කරුණු දැනගෙන ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වෙලා මේ හැමදේම දැනගෙන ඉන්නේ ඒ දවස වෙද්දී. එතකොට මෙදාදී ඔබට සියලුම කරුණු නැවත මතක් කිරීමක් කරලා යම්කිසි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකක් කරලා ඒ වගේම අවසානයේදී අපේ පවත්වන විභාගය අපේ පවත්වන ප්‍රායෝගික විභාගය මේ ප්‍රායෝගික විභාගෙදී ඔබට ලකුණු හිමි වෙනවා. ඒ වගේම අපි කියවන සතිපතා ඔබට පැවරුම් ලබා දෙනවා කියලා. මේ සතිපතා දෙන පැවරුමේදී ඔබට ලකුණු ප්‍රදානය කිරීමක් ලැබෙනවා. එතකොට ඔබ විභාගෙදී ලබා ගන්නා ලකුණු වගේම ඔබ සතිපතා පැවරුම් කරලා ඒ ලබා ගන්න ලකුණු වල සමස්තය තමයි ඔබව අවසානයේදී කරන ඇග්‍රී කිරීමකට අපේ කිරීමකට මේ අපි එකතු කරගන්නේ. ඉතින් අපි ඒ පිළිපදව මතක් කරොත් එහෙම අපේ අවසානයේ කියන්නේ මේ පාඨමාලාව අවසානයේදී ඔබට වෙනම ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වලා තමයි ඔබට මේ පාඨමාලාවට අදාළ වෙන ඒ සහතික පත්‍රය ඒ මෙරිලය සහ අපේ දක්ෂතම අයට අපි සම්මාන දෙකක් ප්‍රදානය කරනවා. ඉතින් මේ පිළිපදවත් අපි දැනුවත් කරන්න ඒ අදාළ විදිහට ලැබෙනවා. ඉතින් පළවෙනි දෙවන ස්ථාන ඊට අමතරව හොඳම ශිෂ්‍යයාට අදාළ සම්මානය සහ හොඳම නිවේදකයා හෝ නිවේදිකාව ඒ වසරට අදාළව හොඳම නිවේදකයා හෝ නිවේදිකාවට අදාළ සම්මානය තමයි මේ හිමි වෙන්නේ පාඨමාලාවත් එක්ක එකතු වෙන දරුවන්ගේ ඒ ලකුණු පිළිවෙලත් එක්ක. ඉතින් ඔය විදිහට තමයි පාඨමාලාවේ සියලුම වැඩ කටයුතු සැකසීලා තියෙන්නේ. මේ පාඨමාලාව ඇතුලේ මේ සැකසීලා තියෙන මේ සැලසුම උදේ
එක්තරා ආකාරයක වූ සැලසුමක් විතරක් නෙවෙයි ඒ අපි ක්‍රියාවෙන් කරලා පෙන්නලා තියෙනවා. මම දැන් ඊසරාට මතක ඇති. ඉතින් ඒ විදිහට තමයි මේ වැඩමුළුව සැකසීලා තියෙන්නේ. ඒ වගේම අපේ මේ වැඩමුළුවේදී අපි අතරමැදි සිසුන්ව සම්බන්ධ කරගන්න යන්නේ නැහැ. අපි හැම වෙලෙම පාඨමාලාවේ මුල සිට අගට සම්බන්ධ වෙලා ඉන්න සිසුවියන්ව තමයි අපි මේ පාඨමාලාව ඇතුලේ සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඔය විදිහට තමයි පාඨමාලාවේ වැඩ කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. සැලසුම් සහිතව පිටපත් සහිතව සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඔබට තියෙන්නේ ඔබ නිවේදනය සම්බන්ධව ආසාවක් ඇල්මක් දක්වනවා නම් සම්බන්ධ වෙන්න. උදේ ඔබට මේ කොහොමද නිවුස් එකක් කියන්නේ කියනවට වඩා එහා ගිහිල්ලා කොහොමද කැමරාවකට මුහුණ දීලා ඊට පස්සේ අපි කොහොමද වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කොහොමද අපේ හඬ උච්චාරණය කරන්නේ ඊට පස්සේ අපේ හඬ පාලනය කරන්නේ කොහොමද මෙන්න මේ කියනා වූ දේවල් පිළිබඳව පාඨමාලාවක් ඔස්සේ නිවැරදි මඟ පෙන්වීමක් ඔස්සේ ඔබට පුළුවන් ඒ පිළිබඳව අත්දැකීම් ලබා ගන්න ඒ පිළිබඳව ගුරුහරුකම් ලබා ගන්න. ඉතින් ඒකට අපි සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ. අපේ ලකිතුණුවන්ග සර් සූදානම් වෙලා ඉන්නේ. ලකිතුණුවන්ග සර් ඉන්නවා ඔබට අදාළ කරන ඒ කරුණු කාරණා කියලා දෙන්න. ඒ වගේම ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට සර්ගෙන් අහලා දැනගෙන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට අංග සම්පූර්ණ පාඨමාලාවක් තමයි අපේ මේ පාඨමාලාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. ඉතින් මම හේසරානන්ගිට නැවතත් අවස්ථාව ලබා දෙනවා මේ වැඩසටහන එකටම කරගෙන යන්න. ස්තුතියි. අප මේ ත්‍රයිමාසික පාඨමාලාව පිළිබඳව දැනුවත් කළාට දැහැම් දෙයක්කට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ඔබ දැන් බලාපොරොත්තු වෙනවා ඇති මේ පාඨමාලාව ඇතුලේ අපිට මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ලැබෙන්නේ මොන වගේ අත්දැකීම්ද ලැබෙන්නේ කියලා. ඉතින් ඒකට පිළිතුරක් විදිහට අප සූදානම් වෙලා ඉන්නවා කලින් සැරේ කණ්ඩායම දක්ෂතා දැක්වූ ආකාරය පිළිබඳ වීඩියෝ පටයක් ඔබට පෙන්වීමට. මිළඟට අපි යොමු වීමට බලාපොරොත්තු වෙන්නේ මේ පාඨමාලාවේ වැදගත්ම සන්ධිස්ථානයකට. ඒ තමයි ඔබේ කුසලතා උපනන්වීමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හසල දැනුමකින් යුත් ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී ලකිදිනුවන්ගේ සර්ට. හරි මම හිතන්නේ කට්ටියට මාව ඇහෙන්න ඇති. පේන්නේ නැහැ කට්ටියව. මාත් පේන්නේ නැහැ අනිත් කට්ටිය පේවනොත්. කවුද ඉන්නේ අපිට පොඩක් බලන්න පුළුවන්. අදින පළවෙනි දවසේ මේ කොළඹයි.
කැමරා ටික හිමිට ඔන් කරගමුද? සර්ත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඔබලා හැමදෙනාම කැම එක ඔන් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඉන්නවනේ මේ පිරිවෙන ළමයි ටිකකුත් ඉන්නවනේ නේද? ඉතින් කැමරා ටික ඔන් කරන්න. හරි මම ඔන් කරා. මේ අපේ අනිත් කට්ටිය කැමරා ටික ඔන් කරගන්න පුළුවන් කට්ටියට. කැම එක වැඩ කරන්නේ නැති අයගේ හරි. මේ දැන් මේ දකින්නේ කට්ටිය. හොඳයි. මේ අතරම දැන් අපි ඔයගොල්ලෝ ඉන්ට්‍රැක්ෂන් එකක් දෙන්න ඇති. මම හිතන්නේ දහම්දී ඊළඟට සුසාර්ථකයේ අපේ කට්ටිය ඔයගොල්ලෝ ඉන්ටරැක්ෂන් එකක් දෙන්න ඇති මේ සහ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මොකක්ද ඇත්තටම මෙතන තියෙන්නේ සහ මොනවද මේ අපි කරන්න ඕනේ කියන කාරණේ දන්නවා ඇති. ඉතින් මේ එතකොට දැන් මෙතන ඇත්තටම මේ මීඩියා වලට කැමති ළමයි ටිකක් නේ කොහොමත් නේ අපි දැන් මීඩියා එකක් බලන්නේ මීඩියා වලට කැමති කට්ටිය. එතකොට මේ මාධ්‍ය වලට කැමතිෙන් ඉන්න කට්ටිය. ඊළඟට මෙතන ගොඩාක් ඉන්නේ මම දන්න තරමින් ප්‍රසන්ට් කරන්න කැමති කට්ටිය. නිවුස් රීඩ් කරන්න කැමති කට්ටිය. ටීවී එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල නැත්නම් FM එකක එහෙම කරන්න කැමති කට්ටිය ඇති. එහෙම නැතුව මට මුකුත්ම මම කරලා නැහැ ඉස්කෝලේ කාලේ මුකුත් කරලා නැහැ. හැබැයි මම කැමති මෙහෙම දෙයකට ජොයින් වෙන්න. එහෙම හිතන කට්ටිය ඕන තරම් අපිට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය තමයි මේ පස්සේ අපිට නවත්ත ගන්න බැරි විදිහට මේ වැඩ ටික කරගෙන යන්නේ සමහර වෙලාවට. ඉතින් මේ අපි අතරම මේ අපේ කණ්ඩායමකින් මේ ඔගොල්ලෝ අලුත් කණ්ඩායම. එතකොට දැන් අපිට අත්දැකීම් තියෙනවා කීපයක්. ඒ අත්දැකීම් එක තමයි මේ වැඩේ කරන්නේ. සහ දැන් සෝසාර්ථක ගැන මම හිතන්නේ ඔයගොල්ලන්ට හඳුන්වා දීමේදී කියන්න ඇති. ඔයගොල්ලොත් සමහර වෙලාවට ඒ වැඩත් එක්ක ජොයින් වෙච්ච කට්ටිය වෙන්න ඇති. මේකේ විශේෂත්වය වෙන්නේ මේ ඔයගොල්ලෝ වගේම කට්ටියත් එක්ක එකතු වෙලා ලස්සන වැඩ කරන තැනක්. ඉතින් ඒක නිසා තමයි මේක විශේෂ වෙන්නේ. මම හිතනවා මේ ඔයගොල්ලොත් ඒ විශේෂතාවයත් එක්ක ඉස්සරහදී එකතු වෙයි. ඒ එකතු වීමක් තමයි ගොඩක් වටින්නේ. ඉතින් අපි පහුගිය කාලේ මේ අපේ කණ්ඩායමක් අවසන් වුණා. ඒ කණ්ඩායමේදී අපි එතකොට ප්‍රායෝගික දේවල් ප්‍රැක්ටිකල් දේවල් ගොඩක් කරා. දැන් අපි මෙහෙම ඔන්ලයින් හම්බ වෙනවා. ඔන්ලයින් හම්බෙලා ඊට පස්සේ අපිට අතරම මේ ප්‍රායෝගිකව කරන දේවල් නේ වැදගත් වෙන්නේ නේ ප්‍රැක්ටිකල් විදිහට කරන දේවල්. අපි ප්‍රසන්ට් කරන්න ගියා කියමු. එතකොට කැමරාවකට වාක් ෆේස් කරන්නේ කොහොමද? ස්ටුඩියෝ එකක් ඇතුළේදී වැඩ ටික සිද්ධ වෙන්නේ කොහොමද? කියන කාරණා ටික අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ කාරණා ටික ඔගොල්ලන්ට කියලා දෙනවා වගේම දැන් අපි කලින් කණ්ඩායම් වලත් ඒ වැඩ ටික කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ අද අලුත් ස්ටාර්ට් එකක් ගන්න මේ ඔයගොල්ලන්ගේ මේ මාධ්‍ය වැඩවලට. එතකොට දැන් සමහර ළමයි ඉන්නවා අපිට හම්බ වෙනවා මීඩියා කම්පිටිෂන්ස් වලදීනේ. මාධ්‍ය තරඟ තියෙනවානේ ඉස්කෝලවලින්. ඒ සංවිධානය කරන ඒවායි සමහර විට ඔයගොල්ලෝ ගිහිල්ලා ඇති. මාව හම්බෙලත් ඇති සමහර විට. එතකොට මේ ඒවයිදී කොහොමද අපි හරියට දැන් සමහර වෙලාවට තියෙනවා මේ අපි යනවා ඒකේ ප්ලේස් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. එහෙමත් තියෙනවානේ. හැබැයි ඊට පස්සේ මේ සමහර වෙලාවට අපි යනවා එක top 10 ඉන්නවා එක top 5 ඉන්නවා එක දෙක තුනට එන්න බෑ. ඔහොම ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒ ටිකත් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොමද TV channel එකක වැඩ ටික වෙන්නේ FM එකක වැඩ ටික වෙන්නේ ටෙක්නිකල් දේවල් එක කොහොමද ඔයගොල්ලෝ කනුදෙනු කරන්නේ මේ ටික ඔයගොල්ලෝගේ මීඩියා එකට ගොඩක් මේ වැදගත් වෙයි මීඩියා ලයිෆ් එකට. ඒ නිසා මේ ටික අපි හොඳට කරගෙන යමු කියන එක තමයි මේ මුලින්ම කියන්න ඕනේ. ඉතින් දැන් අතරම අපි මෙතනදී කොටස් කීපයක් කතා කරනවා. මේ මෙතනදී මම හිතන්නේ මේ හේසරත් හිටියනේ අපේ කලින් බැච් එකේ හේසරා. ඉතින් එතකොට ඊට පස්සේ එහෙම තව ඉන්නවද කියලා මම දන්නේ නැහැ මේ වෙලාවෙදී. මේ ඉතින් දැන්
ඒ කට්ටියත් අලුත් අත්දැකීම් ලැබුවානේ අලුත් දේවල් ඉගෙන ගත්තා සහ දැන් එතකොට අපි සමහර වෙලාවට අපේ වොයිස් එකේ තියෙන අඩුපාඩු සමහර වෙලාවට අපි කැමර එකකට ෆේස් කරනකොට තියෙන අඩුපාඩු සමහර වෙලාවට අපි ඔය ස්කූල් කාලේ හිතන් ඉන්නවනේ අපි ස්කෝලේ අනවුන්සින් කරන එක මෙහෙම කරොත් හරි කියලා හැබැයි ඒකෙත් අඩුපාඩු තියෙනවා අපි මේ දේවල් ටික මේ ඔක්කොම හදාගමු ඒ ටික හදාගන්න අපි කොරස් කීපයක් යටතේ කතා කරනවා නිවුස් තියෙනවා අපිට නේ නිවුස් කියන එකට අපි කැමතියි එතකොට නිවස් රූම් එකක් ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද ඊට පස්සේ අපි නිවස් රීඩ් කරනකොට කොහොමද සිද්ධ වෙන්නේ ඒකේ ෆිල්ම් එකක නිවස් රීඩ් නම් කොහොමද ටීවී channel එකක නිවස් රීඩ් නම් කොහොමද නේද මේ ওই විදිහට අපිට ගන්න පුළුවන් එතකොට ඊට පස්සේ අපිට ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටින් තියෙනවා ඒකේ FM තියෙනවා TV තියෙනවා ඊට පස්සේ අපිට වොයිස් තියෙනවා වොයිස් කරන ඒවා ඔයගොල්ලෝ දැක අහලා ඇති මේ ට්‍රේලර් වොයිස් තියෙනවා කමර්ෂල් වොයිස් තියෙනවානේ ඒ වගේ දේවල් තියෙනවා ඊට පස්සේ අපි ගත්තහම මේ අපිට සමහර වෙලාවට ලියන දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර වෙලාවට අපිට සෝෂල් මීඩියා වල කතා කරන දේවල් වෙන්න පුළුවන්. ওই වගේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. මෙතන සමහර විට මේ වයස් ભેදයක් නැතුව ලොකු කට්ටියක් ඉන්න පුළුවන්. සහ මම දන්නේ අනිත් කට්ටිය කොහොමද කියලා අපි පස්සේ මේ කට්ටිය වෙන වෙනම හඳුනගත්තට පස්සේ අපිට වැදගත් කරගන්න ලේසි. හරි. දැන් අපි මේ මූලිකව මේ අපි හිතමු ඕන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් යනවා මේ සජීවී ලයිව් විදිහට යනවා රෙකෝඩින් විදිහට යනවා නේ අද පොඩි දෙයක් අපිට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් මේ දැන් මේ තියෙන වෙලාවත් එක්ක. එතකොට දැන් රෙකෝඩින් සහ ලයිව් යන ප්‍රෝග්‍රෑම් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට එයාලා මේ කනේ තියෙන මේ විශේෂ උපකරණයක් තියෙනවා නේ. ඒකක් දාගෙන තමයි ගොඩක් වෙලාවට එයාලා ඉන්නේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක. හේතුව මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකේදී යාව කනෙක්ට් වීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා. එතකොට මොකද්ද අපි මේ කනට සම්බන්ධ කරන එකට කියන්නේ? මෙතන ඉන්න කට්ටිය නම් දන්නවද? මොකක් කියලාද කියන්නේ? එහෙම මතක නැහැනේ. අපි ඒකට කියනවා මේ දැන් අද කියලා දෙන ඊට පස්සේ අපි වත්තක් කළා කියමු. අපි ඒකට කියනවා මේ ඉයර්පීස් එක කියලා. ඉයර්පීස් එකක් මෙතන සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මොකද සම්බන්ධ වෙන්නේ? එයාව තා MCR එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන පාලක මැදිරිය ඔය කියන්නේ ප්‍රසත් කරන කටියනේ. අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට යමු වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ MCR එකක් එහෙම නැත්නම් අපි ඒකට කියනවා මේන් කන්ට්‍රෝල් රූම් එකක් කියලා. එතකොට ඊට පස්සේ තියෙනවා SCR එකක් සබ් කන්ට්‍රෝල් රූම් එකකුත් තියෙනවා. අපි මේක මේ හිමීට ආයේ මම ඊළඟ දවසෙත් කතා කරන්න සහ අපි ලියාගමු ඊළඟ දවසෙත් මේ මොනවද කියලා එතකොට ඔයගොල්ලන්ට මතක තියෙයි. සබ් කන්ට්‍රෝල් රූම් එකක්. ඒ කියන්නේ දෙවෙනි එක. එතකොට දැන් මෙතන ඉඳන් ප්‍රොඩියුස් එකකින් අපි ගන්නවා. හරි තවපර 10 මේ 8 පහ හතර තුන දෙක එක ටේක් කියලා කියනවා. ටේක් කිව්වට පස්සේ අපි එතන ඉඳන් මොකද වෙන්නේ? ලයිව් යන්නේ. ඒ ලයිව් යන්නේ සජීවී යන්නේ. එතකොට මේ අපි එතනින් තමයි ඉන්ට්‍රෝ එකක් හරි මොකක් හරි ගන්න. එතකොට එහෙම කවුන්ට් එකෙන් තමයි වව සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් සමහර වෙලාවට අපි හිතමු කැමරා දෙකක් තියෙනවා. සමහර වෙලාවට එක කැමරා එකක්, සමහර වෙලාවට කැමරා තුනක්. ඔය විදිහට තියෙනවා. වලට මාරු වෙන්න ඕනේ. අපි දැන් ටීවී එකක නම් ප්‍රසන්ට් කරන්නේ. මෙහා බලලා හොඳට කතා අපිට පුළුවන්කම තියෙනවා. මම මේ නිවුස් එක මේකේ වචන කොහොමද කඩන්නේ? වචන කියන්නේ කොහොමද? නේ? දැන් ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට කරන එකක් තමයි වචන අදිනවා. අපි හිතමු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා ඔය විදිහට කතා කරනවා. මේ දැන් මේ ඒ නිසා බලන්න කොහොමද මම වොයිස් එක තියාගන්නේ කියලා මම දීලා ඇති මට හිතෙන්නේ. දීලා තියෙනවනේ. දුන්නද? ගෲප් එකට දාලා තියෙද?
ගෲප් එකට දායි සමහර වෙලාවට. හරි. එතකොට මේ මම ඒ නිවුස් එකම අරගෙන කියන්නම්. මේක මම කලින් කියව ගත්තේ නැහැ බලමු. හරි. හරි. එතකොට මට මේක මෙහෙම ගන්න පුළුවන්. අපිට ස්ක්‍රීන් එකේ මේ තියෙයි. ස්ක්‍රීන් එකේ තියෙනවා මේක ස්ක්‍රිප්ට් එක. හරි. ඇත්තටම දැන් මේ අපි තාක්ෂණික ලොකුවට කනදෙන කරන පිරිසක් නෙනේ. එතකොට මේ මේකෙදි අපි දැන් ගිය පාරත් මේ ටෙක්නිකල් පැත්තෙන් දාන්න ඕනේවා මේ හරියටම කරා අපි ෆිල්ම් එක ඒ වැඩට ගත් කරා මේ මේකේ දැන් අපි සමහර වෙලාවට සින්දු ප්ලේ කරන්න ඒවා තිබුණා වීඩියෝ දාන්න. ඉතින් මේ ඒ ටිකත් එක සියලු දුරගමන් බස් රථ හරි. සියලු දුරගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මාස මුල සිට ඒ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. මූලික අධීර තුළ කොළඹ මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව දුරගමන් විනෝද චාරිකා බස් රථද මෙම තත්ත්ව පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කරන අතර එම තත්ත්ව පරීක්ෂණයෙන් තොරව කිසිදු දුරගමන් විශේෂ චාරිකාවක් සඳහා අනුමැතිය හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ. හරිනේ. මේ එතකොට දැන් මම ඒකේ මේ හඩුස් පහත් කරා. ඊළඟට මගේ වොයිස් එක තියාගන්න කී වෙනසක් තිබුණා නේ. ඊට පස්සේ මේ මම වචන කියන විදිහනේ සියලු දුරගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මේ දැන් විශේෂ මේ නිවුස් එකක් නේ. අපිට නිවුස් කියන එකේ මේක වැදගත්ද මේක වැදගත් නැද්ද කියලා කියන්න බෑ. හැබැයි යම් කිසි විදිහකින් අපි ගන්න හැම නිවුස් එකේම පොඩි වැදගත්කමේ පිළිවෙලක් හදාගන්න පුළුවන්. එහෙම නැතුව මෙන්න මේ නිවුස් එක නම් වැඩක් නැහැ කියලා කියන්න පුළුවන් නිවුස් වෙන්න බෑනේ නේද? මේ එතකොට මේක වැදගත්ම එකක් නේ. දුරගමන් බස් රථ මේ ගමන් නරඹන්න පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කරලා. දැන් එතකොට මේක ඒක පාර්ශවයකට මේක ගොඩාක් එතකොට රජයේ සැලසුම් කරපු විශේෂ ක්‍රියාදාමයක්. එතකොට මේක එක පාර්ශවයකටත් වෙන්න බෑනේ. එතකොට මේක අපිටත් මෙහෙම එකක් කරලා තියෙනවා. මේ මුලින්ම නිවුස් එකේ තියෙන කාරණේ බලන්න. ඊට පස්සේ පළවෙනි දවසේ බැලුවට අපි මෙතන ඇති නිවුස් කියන්න පුළුවන් මේ ලස්සන වොයිස් තියෙන කට්ටියක්. ඉතින් මේ අපි පොඩ්ඩක් බලමු. හිමීට මේ කොහොමද කියන්නේ කියලා. අපිට මුල් ඡේද දෙක කියන්න පුළුවන් නම් ඒ අනුව ලබන මාස මුල සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ කියන තැනට වෙනකන් මේ කියන්න පුළුවන් නම් හරි අපි මේ පුලන්න රේසෑන්් කරන්න දැන් මට අකීෂ නම් පේනවා සුස්සනවා මේ අපි අකීෂට දෙමු එනම් මුලින්ම වැන් කටිපට රේසෑන්් කළ තියන්න අදකන් තමට කියන්න පුලන් කියලි කරන්න හරි අකීෂ ස්ක්‍රීන් එකෙත් දාලා තියෙන නිසා අපිට එකක් බලන් කියන්න පුළුවන්. අකීෂ හරිද? ඇහෙනවද? ඇහෙනවා ආදීෂාද කතා කරන්නේ අකීෂාද? මං අදීශා දිසානායක කතා කරන්නේ. ආදීෂා. හරි. අකීෂා හදාගන්නකම් අපි මේ ආදීෂාට දෙමු. ආදීෂා හරි.
සියලු දුර ගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මාස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. හොඳයි. හොඳ වොයිස් එකක් තිබුණා. ස්පීඩ් එකේ අපිට හදාගන්න පොඩි දේවල් තියෙනවා. ඒක මේ අපි වෙනම දවසක ඔයගොල්ලොත් එක්ක නිවුස්ම විතරක් කතා කරන දවසක් තියෙනවනේ. ඒ දවසේදී ඒක හදාගන්න පුළුවන්. අදීෂා කොහෙද ඉස්කෝලේ? ආම ඉස්කෝලේ යන කෙනෙක්ද කොහොමද? මම මේ මිනුවන්ගොඩ ඉන්නේ ගම්පහ රෙජි රණතුංග විද්‍යාලය තමයි ඉස්කෝලේ ආෆ්ටර් O level. හ්ම්. ඉස්කෝලේ මීඩියම් එකේ අපිට මීඩියම් එකේ ඉන්නවද කොහොමද? ඔව් සර් මීඩියා යුනිට් එකට ලීඩර් ඩිබේට් එකට ලීඩර්. ඒක දැක්කමයි. මේ ශිෂ්‍ය පාලිංගෙන්ද එහෙම ගියා සර්. මීඩියා පැත්තේ මොන හරි දැන්ට කරලා තියෙද කරනවද කොහොමද? මීඩියා පැත්තේ නම් වොයිස් පැත්තෙන් නම් මුකුත් නෑ සර්. මේ ළඟදී අර ලහිරු සර්ගේ වැඩේට සම්බන්ධ වුණා. ඒක තමයි ඉතින්. ඊට පස්සේ අය දඩබ්බර යහපන් ගියා 8 වසරෙන් වගේ. ඊට පස්සේ සින්දුවක විෂුවල් වලට එහෙම ගියා. වොයිස් පැත්තෙන් මුකුත් කරලා නෑ සර්. හොඳයි. මේ එහෙනම් අපිට මේ ඉගෙන ගන්න දේවල් සහ මේ වැඩ කීපයක් කරගන්න ටිකක් තියෙනවා. ඒ ටික කරන්න පුළුවන්. මේ හොඳ වොයිස් එකක් තියෙනවා. මේ ඒක අපිට හදාගන්න දේවල් තියෙනවා නම් හැමෝගෙම හදාගන්න නියතම අපි එන්නේ. මේ ටික හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කාටද අකීෂා දැන් හරිද? හරි අපිට අනිත් කටිය රේස් හෑන්ඩ් කරලා තියුණා නම් දැන් මේ try එකක් දෙන්න පොඩි. try එකක් දුන්නාට පස්සේ ගන්න පුළුවන්. බිහිඳ බලන්නේ පොඩි try එකක් දෙන්න. සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීමට අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මාස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. හොඳයි. හොඳ ටෙක්නිකල් වොයිස් එකක් තියෙනවානේ. මේ ඒ කියන්නේ කැමරා එකකින් ඇහෙනකොට වගේ ෆෝන් එකකින් ඇහෙනකොට වගේ අර ස්මූත් වොයිස් එකක් තියෙනවා. අපි ඒකට කියනවා මේ ටෙක්නිකල් වොයිස් එකක් තියෙනවා කියලා. මේ එතකොට අපිට හදාගන්න තියෙන්නේ වොයිස් එකේ පොඩි බේස් එකක් හදාගන්න තියෙනවා. ඊට අමතරව ස්පීඩ් එකේ ස්ටයිල් එකේ මේ ටිකක් හදාගන්න තියෙනවා බිහිඳු. මේ ඒ ටික හදාගන්න පුළුවන්. එතකොට බිහිඳු කොහෙද? ගෙවල් ඉස්කෝලේ කොහෙද? මගේ ගෙවල් තියෙන ගල්කිස්සේ මම යන්නේ කොළඹ මහා විද්‍යාලයට. එතකොට මීඩියා යුනිට් එකේ ඉන්නවද පුතා? තාම ඉන්නවද? මේ දැන් වයස හරිනේ. කී වසරේද ඉන්නේ? මං ඉන්නේ 7 වසරේ. ඒ වගේ තේ තුනේ කියලා. හොඳයි. එතකොට මේ මීඩියා කම්පිටිෂන් එහෙම යනවද? මහා නාමන යන්නේ බෑ. ඔව් මේකනේ අද කනේ පොඩි රැස්වීමකුත් තිබ්බා ඒ ගැන අද ප්‍රතිමාන කියලා වැඩසටහනක කනේ අපිට නිවේදන කටයුතු වලින් අර තියෙනවා කනේ එක තරග තියෙනවා. ඒක 1 2 3 තෝරලා සහතික පත්‍රිකුයි මැඩල් කප් ඒ වගේ ඒවා දෙනවා කිව්වා. නියමයි. හොඳයි. මේ ඒක හොඳයි. හරි. ඊට පස්සේ කවුද අදීෂා කියන්න බලන්න. පරි try එකක් දාමු. හරි. අපිට කාටද පුළුවන් රේස් හෑන්ඩ් කරා නම් රේස් හෑන්ඩ් එක දාන්නව නේද මෙතන තියෙන්නේ.
සංදේශිකා පුළුවන් නේ කියන්න. සංදේශිකාගේ ලස්සන වොයිස් එකක් තියෙන අපි අහලා බලමු. කියමුද සංදේශිකා? හරි. හරිනේ. සියුම් ගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීමට අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. සංදේශිකා මට හම්බෙලා තියෙනවානේ මේ ලස්සන වොයිස් එකක් තියෙන්නේ. එතකොට FM ප්‍රෝග්‍රෑම් එකක් කරලා ප්‍රෝග්‍රෑම් කරලාදී ඔය වොයිස් එක ලස්සනයි. මේ තව ඉස්සරහට ඉගෙන ගන්න හිතන එක ගොඩක් හොඳ එකක්. මේ මම ඒක අතරම ගොඩක් හොඳ එකක් විදිහට දකින්නේ. මේ කියන්නේ අපි නිතරම අප්ඩේට් වෙන්න ඕන එකක් තියෙනවානේ. මේ අපිට දැන් අද මම ඉගෙන ගත්තදී ආයෙත් මට තවත් ඉගෙන ගන්න තියෙනවා නම් ඒක මේ ගොඩක් කටින එකක්. එතකොට සංදේශිකානික හඳුන්වා දෙන්න අපිට ඉතින් කවුද මේ ආගේ නම ගම පාසල ලැජ්ජයි වගේ නේද? එහෙමද? හරි පස්සේ ආපුවට ගමු. අපි දෙනවා රේසන් කරලා ඉන්න රිද්ම. මේ මම ගෙදරින් එළියට ඇවිල්ලා ඉන්න කැම් එක ඔන් කරන්න අමාරුයි කමක් නැහැ නේද සර්? කැමරා ඕන් කරේ නැතුණාට කමන්නේ වොයිස් එක ලස්සනයි නිසා කියලා. සියලු තෙර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මාස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. ලස්සන වොයිස් එකක් තියෙනවා. Thank you sir. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා පිරිමි ළමයි වුණාම අපි කතා කරන්න ඕනේ මේ බේස් කරලා නේද? මේ ළඟට මේමයි කියන්නේ. එහෙමනේ හිතන්නේ. දැන් අපි සමහර වෙලාවට කම්පිටිෂන් වල ගියාම ළමයින්ගේ දකින්නවා මේම. වේලාව මධ්‍යහන 12යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති කියලා ඊට පස්සේ ඔන්න normal voice එකට යනවා. ඒ වරුවට අපි හදාගත්තු voice ඕනේ නැහැ. අපේ voice එකේ මේ මැද කොටසක් තියෙනවානේ. මේ මැද කොටසෙන් අපිට කතා කරන්න හොඳට පුළුවන්. ඉතින් අපි ඒක හොයාගන්න ඕනේ සහ මේ ඒක ලස්සනට කරන්න පුළුවන්. රිද්ම හොඳ වොයිස් එකක් තියෙන්නේ. එතකොට කොහෙද ඉස්කෝලේ සහ මොකද කරන්නේ මට හම්බෙලා තියෙද? නෑ සර් හම්බෙලා නැහැ. මම කොළඹ DS නානායක කොලෙජ් grade 10. හොඳයි. කම්පිටිෂන් එහෙම ඉස්කෝලෙන් යනවද? ඔව් ගිහිල්ලා තියෙනවා සර්. ඔව්. අනවුන්සින් වලටද ගිහින් තියෙන්නේ කොහමද? ඔව් ඒ කියන්නේ මම වැඩි මේ කම්පිටිෂන්ස් කියන්නේ අපේ ඉස්කෝලේ අර නිවුස් තියෙනවා වෙනම තියෙනවා නිවුස් වලට සොසයිටි එකක්. මම ඒකේ තමයි ඉන්නේ මීඩියා එකත් එක්ක වැඩි කනෙක්ෂන් එකක් නැහැ. අපරා. ඒක තරහයි නේ. දැන් මේකෙන් පස්සේ පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න හිතන් ඉන්නේ සර්. ඒක හොඳයි. මේ ඇත්තටම හොඳ වොයිස් එකක් සහ දැන් අපි වොයිස් ගැන ඉගෙන ගන්නකොට තව දේවල් ලෝකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි නිවුස් ගැන වෙනම ඉගෙන ගන්න දවසේදී සහ ටිකක් හදාගමු. හරි සර්. thank you sir. හරි. ඊට පස්සේ ඉන්න ශාෂිදු. ශාෂිදු කියමු. සියලු දුර ගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. ශෂීදු හොඳයි. හොඳ නිවුස් එකක් කියන්න මොකද්ද කියන එක ඔයා දන්නවා. ඒකේ ස්ටයිල් එක දන්නවා. අපිට පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ වොයිස් එකේ බේස් පැත්ත. ඒක අපිට හදාගන්න පුළුවන් කියන අතරේ ඔයා දැන් ස්ටයිල් එකට ඇවිල්ලානේ තියෙන්නේ. ඔයා දන්නවා නිවුස් එකක් නම් මේ ස්ටයිල් එකට යන්න ඕනේ කියලා. මේ හොඳයි. ඒකට ශෂීදු කොහෙද ඉස්කෝලේ මොකද කරන්නේ? සර් මම මාතර රාහුල විද්‍යාලයේ දැනට මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙක් විදිහට ඉන්නවා. රාහුල එතකොට කම්පිටිෂන් වලට වැඩි ඉන්නේ. කම්පිටිෂන් වලට තාම ගියේ නෑ. ළඟදී තමයි මම මීඩියා නෙට් එකත් එක්ක ජොයින් වුනේ. හොඳයි හොඳයි. දැන් කීයසද පුතා? 9 වසර. හරි. හොඳයි. ඊට පස්සේ දෙන්නම් අකීෂට. ඇත්තටම මේ අපි දැන් ඔයගොල්ලෝ අහන් ඉන්නවනේ දැන් මේ එක අය කියන කාරණා ටික මේ එක අයගේ එක කියන විදිහ ඒකෙනු කොයි තරම් දේවල් ඉගෙන ගන්න තියෙදනේ ඒක තමයි මේ මෙහෙම එකකට ජොයින් වෙන්න කියන වැදගත්කම තියෙන්නේ නැත්නම් අපි ඇත්තටම මේකේ මේ ජොයින් වුනේ නැත්නම් අපි දන්නේ මේ මෙයා කොයි තරම් ස්ථානිකදී ඉන්නේ අපි ඒකට කොහොමද ඒ විදිහට හදාගන්න ඕනි කොහොමද කියන එක ඒව දැනගන්න පුළුවන් හරි අකීෂා සියලු දුර ගමන් පස් රථ ගමනට මූලික ප්‍රශ්නයක් සිටි අනිවාර්ය කිරීමට රාජ්‍ය සැලසුම් කර තිබා. ඒ අනුව ලබන මාස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ. අකිෂ හොඳයි. පොඩක් ස්පීඩ් එකේ හදාගන්න දේවල් ටිකක් තියෙනවා. මේ හොඳ වොයිස් එකක් තියෙනවා. එතකොට ඒකනේ අපිට වැදගත්ම දෙයක් නේ වොයිස් එක කියන එක. එතකොට අකීෂා කොහෙද ගෙවල් කොහෙද ඉස්කෝලේ? අකීෂාව පිට එනවා අඩුයි. අය බලමු. ඊට පස්සේ දෙන්නම් රිසන්දි හරි මේ විඤ්ඤා රිසන්දි නේ Excuse me, sir. ඔව් අකීෂා කළුද? ඔව් අකීෂා කොහෙද ඉස්කෝලේ? මංගල ගර්ල්ස් ස්කූල්. ආනන්ද. මීඩියම්ට ඉන්නවද? මීඩියම් ඉන්නවා. ඩිබේට් ඉන්නවා. ඩිබේට් එකේ තියෙනවා. හොඳයි. හරි. අපි ළඟ දෙන්නම් සන්දි හරි රිසන්ති කොහොමද දන්නේ? අපි ඊළඟට දෙන්නම් ෂෙනාෂි දිනාර හරි म्यूट कर दे. සියලු දුර ගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මාස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
හරි. හොඳ ගැම්මකින් කිව්වා ෂෙනාශී හොඳ වොයිස් එකක් තියෙනවා හදාගන්න පුළුවන් වොයිස් එකක්. එතකොට ෂෙනාශී කොහෙද ඉස්කෝලේ යනවාද මොකද කරන්නේ? හුංගම් විජයබා නැෂනල් ස්කූල්. මීඩියා යුනිට් එකක් තියෙද? ෂෙනාශී මේ එක ඉන්නවද? මීඩියා යුනිට් එක ඉන්නවද? මීඩියා යුනිට් එක ගැන නෑ සර්. ඒ මොකද? නැත්තම් හොඳයි. මොකද මේ එහෙම නැති කෙනෙක්ට හිතනවා නම් මෙහෙම දෙයක් කරන්න ඕනේ කියන එක මේ ගොඩක් හොඳයි. සහ දැන් ඔයාගේ වොයිස් එක මේ ඇහුවම අපිට හිතෙන්නේ ඔයා එහෙම එකක් නෑ කියලා. මේ එහෙම හැකියාවක් තියෙන කෙනෙක්. ඒක අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉන්නවා අකීෂා. අකීෂා කිව්වනේ. හරි. කවිනි. කවිනි නේද? කවිනි ඉන්නවද? ඔව් සර් ඉන්නවා. අපි කියමුද? සියලු දුර ගමන් බස් රථ ගමන් නැරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු ද ඇති බවයි වාර්තා වන්නේ. අවුනි කලින් කිව්වද? නෑ සර් මම අර අදීෂා කියලා හිටියේ මමයි නංගි දෙන්නම ඉන්නවා. මම අදීෂා කලින් කතා කරා මෙයා නංගි. මේ නංගි. නංගි කී වසරද? නංගි 7 වසරක. දැන් නංගිද කිව්වේ මේ? ඔව් නංගි දැන් කතා කරේ. හොඳයි. මේ ගොඩක් හොඳයි ගොඩක් හොඳයි. එතකොට කවුනි කොහෙද ඉස්කෝලේ? එයා සර් මගේ ඉස්කෝලේම තමයි රජීරන්තුංග මිනවගල. හොඳයි හොඳයි හොඳයි. හරි. ඊට පස්සේ අපි දෙන්නවා දස්සිඳුට. සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන මස මුල සිට එය ආරම්භ කිරීමට කටයුතු ද ඇති බවයි වාර්තා වන්නේ. හොඳයි දස්සිඳු හොඳයි. අපිට හදාගන්න තියෙන ටික හදාගමු මිට. මේ මොකද්ද මං අහන්නේ දස්සිඳු දස්සිඳු කොහෙද ගෙවල් මං කොණ්ඩ සාරස. ඉස්කෝලේ සර් මං රණබිම රෝය. රණබිම රෝය. හොඳයි හොඳයි. එතකොට හරි අනිත් කට්ටිය මේ දැන් රේසන් කරේ නෑ. අපි දැන් පුලක් කට්ටියගේ බැලුවේ මේ නිවුස් කියන එකේ. එතකොට හොඳයි. අතරම මේ හොඳ වොයිස් තියෙන කට්ටියක් ඉන්නේ. ඒ නිසා මේ ඒක ගොඩක් වටිනවා. හරිද? මේ එතකොට දැන් අපි මේක අපිට මේ වෙනම දවසක අපි හම්බෙලා කතා කරමු. ගැන අපිට බලන්නේ මම කෝන් කරන්න. හරි එතකොට මේ නිවුස් එක
ගැන අපි වෙනම දවසක කතා කරමු. එතකොට අපිට අර වෙන වෙනම ඔයගොල්ලෝගේ අඩුපාඩු ටික හදාන්න පුළුවන් කියනකොට කොහොමද ඒ ටික හදාගන්නේ කියන ටික මේ අපිට බලන්න පුළුවන් කතා කරන්න පුළුවන්. ඉතින් මේ දැන් අතරම මෙතනදී තව එකක් තමයි දැන් මේ සුසාර්ථකයේදී ඔයගොල්ලන්ට මේ හම්බ වෙනවා මේ සමහර අවස්ථා අපි සමහර වෙලාවට දකිනවා ඒ ළමයා සමහර වෙලාවට ස්ටේජ් එකේ announcing කරලා කෙනෙක් වෙන්න පුළුවන්. කියන්නේ ඉස්කෝලේ මෙතනදී අවස්ථාවක් හම්බෙලා මේ සමහර වෙලාවට ලොකු උත්සවයක්. අර මේ ඉගෙන ගන්න දේ ඔයගොල්ලෝ කවදා හරි වටින්නේ. මේවා ඔයගොල්ලෝ දැනගෙන ගියාට පස්සේ දැන් අපි හිතමු මේ මොකක්ද ඔයගොල්ලන්ට දැන්ට මේ මම ඉස්කෝලේ කතාවක්වත් කරලා නැහැ මුකුත් කරලා නැහැ මට ලැජ්ජයි එහෙම කියන කට්ටියක් ඉන්නවා අපිට එහෙම කට්ටිය ගිය පාරත් හම්බුණා ඉතින් මේ අපිට හම්බෙලා තියෙනවා වෙනත් තැන්වල හැබැයි පහු වෙනකොට මොකද වෙලා තියෙන්නේ ඒ කට්ටිය හොඳට කතා කරන්න පුරුදු වෙලා තියෙනවා ඒ කට්ටිය හොඳට තමයි වැඩ ටික කරගෙන යන්න පුරුදු වෙච්ච කට්ටිය වෙලා තියෙනවා ඒ නිසා මේ ඒකේ වටිනාකම මේ විදිහට තියෙනවා අපි හරි මේ අපි පොඩි වැඩක් කරමු දැන් මේ අපිට පොඩි වෙලාවෙ තියෙන්නේ ඒ වෙලාව ඇතුළත අපි මේ කට්ටියගෙන් බලමු පොඩි මේ වොයිස් ටිකක් තියෙන ලස්සන දැන් කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නේ හොඳට වෙනස් කරන්න පුළුවන් කට්ටිය මේ අපි ලයිව් එකකට යනවා එක පාට මොකද්ද කියලා කියන්නේ මම හරි අපි යන්න පටන් ගමු හොඳයි අදත් අපි සූදානම් වෙන්නේ අවුරුදු දවසේ සූර්ය මංගල්‍යය ආරම්භ කරන්න. සූර්ය මංගල්‍යයේ අසිරිසිරි අපි හැම කෙනෙක්ගේම හිතේ බොහොම ලස්සනට තියනවා කියන කාරණේ අපි දන්නා. අපේ පිරිවර ඉන්නවා මේ වෙලාවේ මේ විවිධ තරඟ තියෙන තැන්වල. අපි සූදානම් වෙන්නේ ඔවුන් සම්බන්ධ කරගන්න. අපි සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේදී බිහඳු. බිහඳු ඉන්නවා මේ අපි බලාගෙනම හිටපු තරගයේ මනිස් කෑමේ තරගය තියෙන තැන බිහඳු මොකද වෙන්නේ මේ පැත්තේ මේ පැත්තේ ඉතින් ගොඩක් තරගකාරයෝ රැස්සක් මේ පැත්තේ ඉන්නවා. ඔව් ඊටම උත්කර්ෂණීය තරගයක් විදියට මම හිතනවා මේක ගොඩක් පැවැත්වේ කියලා. මොකද මේකට තරගකාරයෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ බලන් ඉන්නේ තරගය ජයග්‍රහණය කරනකම්. ඉතින් අපි බලමු මේ තරගය ජයග්‍රහණය කරලා උන්ට තෑගි රැසක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවද කියලා. අපි බලන් ඉන්නේ සාකි ගොඩක් ගන්න පුළුවන්ද කියලා මේ බිහිඳුත් බලන් ඉන්නේ ඒක මේ අවුරුද්ද ඉතින් අපිට මේ තෑගි හම්බ වෙනවා නම් ගොඩාක් හොඳයි කියලා හිතන වෙලාවල් වුණ තරම් තියෙනවානේ ඉතින් අපි සූදානම් වෙනවා තවත් තරගයක් පැවැත්වෙන තරගයට යන්න මේ අතර වාරේ අපි කියන්නේ මේ කලාමුට්ටිය බිඳීම එහෙම නැත්නම් මේ වාසනාමුට්ටිය බිඳීමේ තරගය කියන තැන ඉන්නවා අකීෂා මේ වෙලාවේ වාසනාමුට්ටිය බිඳීමේ තරගය කියලා අපි කියන්නේ. ඒකට කොහොමද තරගය පැවැත්වෙන්නේ? මේ මොකද වෙන්නේ ඔය පැත්තේ? ඔව් අපි අකීෂාව සම්බන්ධ කරගමු ඉදිරියේදී. ඒ අතර වාරේ අපි යනවා. තවත් තරගයක් තියෙන තැනකට එතන ඉන්නවා මේ අදීෂා. අදීෂා ඉන්නවා. අදීෂා මේ ඉන්නේ හැන්දමතු දෙහිගිරියට තබාගෙන යන්නේ තරගේ පැවැත්වෙන තැන. අදීෂා මොකද වෙන්නේ? අදීෂා කියුවේ අපේ මේ කවිනී අදීෂා කියලා දාලා තියෙන නම. ඉන්නවද අදීෂා? ප්‍රගීත් ඉන්නවද? ප්‍රගීත් ඉන්නවද? මට දැන් කට්ටිය පේන්නෙත් නෑ නිසා දෙනිත් ඉන්නවද? අදීෂා ඉන්නවා.
අදේශ කියමුද අපි හැඳුමත් දෙහිගිරිය තබාගෙන යෑමේ ස්ථානීය අධීශ ඉන්නේ. මොකද වෙන්නේ? ඇත්තටම ඔව් ලකිඳු අයියේ මේ වෙලාවේ ගොඩක් චූටි බබාලා වගේම ලොකු ලොකු අයත් ඉතින් ඉන්නවා දෙහිගෙඩිය හැඳ මත දෙහිගෙඩිය තබාගෙන යන තරගෙට. ඉතින් ගොඩක් අය සහභාගී වෙලා ඉන්නවා අයියේ. ඒ වගේම මෙතන මේ තරගෙට වයස් භේදයක් නැහැ. ඉතින් අපි බලමු තව සුළු මොහොතකින් මේ තරගය ආරම්භ වෙනවා. අපි බලමු කවුද මේ තරගයේ ජයග්‍රාහිකාව හෝ ජයග්‍රාහකයා වෙන්නේ කියලා. ඒ වගේම අයියේ මතක් කරන්න ඕනේ හැඳ මත දෙහිගෙඩිය තබාගෙන යද්දී ඒ අදාළ නීති රීති ඒ විදිහට පිළිපදින්න මතක තියාගන්න තරඟකරුවෝ වගේම මේ තරඟ පිටියට මේ තරඟ සීමාවට අනිත් බාහිර පාර්ශවයන් එන්න එපා කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම නැවත ලකිඳු අයියට ලකිඳු අයියට මෙහෙවන්න ආරාධනා කරනවා. හරි. අධීශ මොකද ඉස්සර නිවුස් එක කියද්දී මේ කිව්වේ නැත්තේ? මේ හොඳ ලස්සනට කියවන්න දැන් මේක. නෑ සර් මං කිව්වා සර් මම අදීෂා අකීෂා කියන වෙන කෙනෙක්. මම කිව්වද? හරි. අකීෂා අදීෂා කියලා දෙන්නෙක් ඉන්නවා සර් මීටින් එකේ. හරි. අකීෂාත් කිව්වා පස්සේ. හරි. එතකොට මේ අදීෂා කොහෙද ඉස්කෝලේ? සර් මම මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යාලයේ. අපි ඉස්සෙල්ලා කතා කර දෙන්න නේද? ඔව් සර්. හරි. ආදේශ හොඳයි මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. මේ thank you sir. හරි. ඊට අනේ පස්සේ sorry sir මම මේ සර්ට අයියේ කියලා කතා කරේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් වල එහෙමනේ කතා කරන්නේ ඒකයි. ඉතින්දී මේ අයියා කිව්වත් කමක් නැහැ. ආයේ ලකිනු කිව්වත් කමක් නැහැ නේද? ප්‍රෝග්‍රෑම් එකේ එහෙම වෙන්නේ බෑ. හොඳයි. ඊට පස්සේ හරි. තව තරගයක් තියෙන තැනකට යන්න මේ. කමෙදී මේ තරගය තියෙන හැනට අපි යන්න සූදානම් වෙන්නේ. ශෂිදු ඉන්නවා මේ පැත්තෙන් කමෙදී මේ තරගය ගැන අපිට කියන්න. ඔව් ඉතින් මේ බලයේ ජවයේ ශක්තිය පෙරට කරගෙන මේ සමරන අලුත් අවුරුද්දේ අපි එකතු වෙලා ඉන්නේ තවත් තරගයක් සමග. ඒ තමයි කඹ ඇඳීමේ තරගය. ඉතින් අවුරුද්දේ බලය වැඩි කරන්න, අවුරුද්දේ ශක්තිය වැඩි කරන්න අපිට පේනවා අපේ සහෝදරයෝ එකතු වෙලා ඉන්නවා කඹ ඇඳීමත් සමග. ඉතින් බලය ශක්තියත් එක්ක මේ තරගයේ ජයග්‍රාහකින් කවුරුන්ද වේවි කියලා අපි ඉස්සරහට බලමු. හොඳයි ශාෂිදු. හොඳයි යා. වල ප්‍රෝග්‍රෑම් ටික කරනවා හොඳට. ප්‍රෝග්‍රෑම් ළමයි ටිකක් කියන්නේ. වැඩත් හොඳයි. හරි. ඊට පස්සේ සංගීත පුට තරගයේ අවසාන තරඟකරුවන් දෙන්න ඉන්නේ සංදේශිකා මං හිතන්නේ. ඒ නිසා මේ හොඳ තරගයක් වෙයි උතන. මොකද වෙන්නේ දැන් එතන? ඔව් ලකිදු අපේ අවුරුදු දවසේ සංගීත පුට තරගයක් තිබ්බා කියන්නේ ආයි මොනවාද කට්ටිය එනවා හොකාලා. දැන් සංගීත පුටුවට පුටුත් මදි. හොයලා දෙන්න පුළුවන් ලකිදු. හොඳයි මං හිතන්නේ ඒක සංදේශිකාටම තමයි කරන්න පුළුවන් වැඩේ වෙන්නේ මේ පුටු ටික අරන් ගිහින් තියෙන සංදේශිකා වගේ. හොඳයි. හරි. අකීෂා අපි යනවා අකීෂා ඉන්න පැත්තට මේ මොකද අකීෂාට මම දීපු තරගේ මතකත් නැහැ. රසනාමුට්ටිය විදියෙන් මොකක්ද දුන්නේ? කනාමුට්ටිය. හරි ඒක කියන්න. ඔයද හරිම දිග පොලිමක් තියෙනවා. මේ තරංකරුවෝ හරිම උදෝගින් ඉන්නේ. අද වාසමුට්ටියක් දරන්න පුළුවන්ද කියන හැඟීම තමයි අද මෙතන ඉන්නේ. ඉතින් අපි බලමු ජයග්‍රාහකයා කවුද කියලා. හොඳයි අකීෂා මේ විදිහට තමයි අපිට තොරතුරු කිව්වේ.
අපි යනවා තවත් තරගයක් තියෙන තැනකට මේ අපි හිතුව අවුරුදු කුමරිය තේරීමේ තරගයේ අවසාන 10 දෙනා මේ වෙනකොට අපි තෝරගෙන ඉන්නේ. අපි හිතුව එතනට මේ කුමරියක් යවන්න නැතුව කුමරෙක් යවන්න ඕනේ කියලා. රිද්ම එතනට යවුවේ නිසා රිද්ම මොකද වෙන්නේ ඔය පැත්තේ? ඔවුලකිනවයේ ඉතින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියනකොට අපිට අමතක කරන්නම බැරි අංගයක් තමයි අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගය කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොටත් තරගය ඉදිරියට පැවැත්වෙමින් පවතිනවා. මේ වෙනකොට අවසන් 10 දෙනා අතරට අපි මේ ලස්සන කුමාරිකාවෝ ටික තේරිලා ඉන්නේ. ඉතින් තරඟකරුවෝ විතරක් නෙමෙයි මිනිසුරු මඩුල්ලත් ඉන්නේ ඊට නොදෙවෙනි උද්‍යෝගියෙකි. ඉතින් අපි බලමු මේ වසරේ අවුරුදු කුමරිය විදිහට කවුරු අභිෂේක ලබයිද කියලා. අපි බලන් ඉන්නවා. මට හිතෙන්නේ මේ රිද්මත් උද්‍යෝගයෙන් වගේ ඉන්නේ ඔය පැත්තේ. හරි හොඳයි. ඊට පස්සේ අනිත් කට්ටිය පේන්නේ නැහැ නේද ඉන්නේ. ධම්ම ඉන්නවද? ධම්මියුපෙක්. සෝරි දැහැමි. දැහැමි උපේක්ෂා. සමහර විට මේ අපි ආපු නැති වොයිස් ටික අන්තිම නෝදයි. තුසඳ නේත්‍ර. හරි නේද නම කිව්වා නේත්‍ර. තුසඳ ඉන්නා ඊළඟට ඉස්සන්දි ඉන්නවා දස්සින්දු ඉන්නවා ඩීල්ස් ඉන්නවද ඩීල්ස් ඩීල්ස් ඉන්නවද දැන් මේ අපි ඊළඟ දවසේදී මේ හරියටම කරමු. දැන් අද අපි කීප දෙනෙක් හඳුනාගත්තේ සහ මේ කැමරා ඔන් කරලා කීප දෙනෙක් නේද? මේ ඉතින් දැන් අතරම මේ සමහර වෙලාවට අපි හිතනවා අපිට ලයිව් එකක් කරන්න හරි අමාරුයි නේ. දැන් ඔයගොල්ලෝ දැන් කරේනේ. දැන් රෙඩි වෙලා දැන් කීප දෙනෙක් කරේ. ලයිව් එකක් මේ දැන් මම මේ තරගෙ තියලා දැන් ඉන්නේ. මම මෙන්න මේ ටික කියන්න ඕනේ. මේ විදිහේ දෙයක් තමයි මිනිස්සුන්ට කියන්න ඕනේ කියලා හස්සට කිව්වේ. ඉතින් මේ ඒක තමයි නේ. දැන් සමහර වෙලාවට අපි හිතන්නේ මොකද්ද මේ අපිට දේවල් කරන්න බෑ නේද? මේ අපිට ඒක හිතලා වචන කියන්න බෑ. දැන් ගොඩාක් වෙලාවට මොකද දැන් අපි හිතමු ඕන මේ කාලේ නම් භක්ති ගීත වගේ ඒවා තියෙනවනේ. මොකද කරන්නේ ඕගොල්ලෝ වචනේ භක්ති ගීත ටික ලියාගෙන රවුස් පාට් එක නේද? ඊට පස්සේ කොලම එකක් හරි උත්සාහයක් තියෙනවා වචනේ ලියාගෙන ඕක බලාගෙන මේ කියනවානේ. එහෙම තියනවනේ අපිට ඒක හදාගන්න පුළුවන්. නැති කරගන්න පුළුවන් නේ. ඒක අපි පොලේ යකෝන්නේ ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ලස්සනට තමන්ගේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ අපි දැන් පහුගිය කණ්ඩායමෙත් අපිට හම්බුණා ඒ වගේ ළමයි ඇත්තටම හරිම සතුටුයි සහ හරිම පුදුමයි. ඒ ළමයි ගැන අපි මේ මාස ගාන ඉවර වෙලා තමයි අපි ප්‍රැක්ටිකල් වලට යන්නේ ගොඩක් වෙලාවට යම් ස්ටයක් ඉගෙන ගත්තට පස්සේ. එහෙම ගියාට පස්සේ මේ අපි ගියා එක ස්ටුඩියෝස් දෙකකට. ඒ ස්ටුඩියෝස් දෙකේදී එකක් අපිට මේ කැමරා වීඩියෝ දාලා මේ හොඳ ස්ටුඩියෝ එකක අපි වැඩක් කරේ. එතකොට මට හරි සතුටුයි ඒක. දැක්කම මේ හොඳට ළමයි ටික පුදුම විදිහට ටැලන්ට් තිබුණා. ඒ කට්ටියට ඉන්ටර්විව් එකක් කරන්න එකක් දුන්නා. අපි කියන්නේ එක්කෙනෙක් ප්‍රසන්ට් වෙනවා අනිත් කෙනා ගෙස්ට් වෙනවා. එයා ප්‍රශ්න අහනවා අර උත්තර දෙනවා. එහෙම මේ යන වැඩක් කරා. ඊට පස්සේ නිවුස් කියන එක කරා. ස්ටුඩියෝ එක ඇතුලේ තියෙන වීඩියෝ එක තියෙනවා. එතකොට ඒව මේ ගොඩක් හොඳයි ඔයගොල්ලෝගේ මේ ඉස්සරහදී මීඩියා වලදී දේවල් හදාගන්න. එතකොට දැන් අතර මම මේ සුසාර්ථකත් එකතු වෙලා සහ තවත් විවිධ දේවල් එක්ක එකතු වෙලා මේ ඔයගොල්ලෝ වගේ කට්ටියත් එක්කනේ ගොඩක් වැඩ කරන්නේ. එතකොට මම දන්නවා කොහොමද මේ මෙතන තමයි මෙයාගේ අඩුපාඩුව තියෙන්නේ. මෙතනින් මේක හදාගත්තා නම් ඔක මේ කරගෙන යන්න පුළුවන් කියන එක දන්නවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් මේ ඒ හදාගන්න ඕන ටික අපි හදාගමු. ඊළඟට වොයිස් එකේ අපිට ගොඩක් හදාගන්න දේවල් තියෙනවා. අපි ඒ වොයිස් පැත්තෙන් ටික හදාගමු. ඒ වැඩ ටික කරමු. ඉතින් මේ එතකොට සතුටු
ඔයගොල්ලෝ හම්බෙච්ච එක ගැන. ඉතින් අපි ආයෙ දවසක හම්බ වෙනවා නම් තමයි මම ගොඩක් කැමති. මේ එතකොට අපිට වෙන වෙනම කතා කර ගන්න පුළුවන් සහ මම අදට හබු වොයිස් ටික නම් හඩවල් ටික නම් ඇත්තම හොඳ වොයිස් ටිකක් හඩවල් ටිකක් මට අනිත් කටේ ගහන්න ඕනේ නෑනේ. මේ එතකොට ඒ ටික හදා ගන්න පුළුවන්. මේ ඒ නිසා අනිවාර්යෙන් ඒවා හදාගන්න කියන එක මතක් කරනවා. ඒ වැඩ ටික අනිවාර්යෙන් හොඳට කරන්න. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අපි කලින් කණ්ඩායම් වගේ දක්ෂ කට්ටියක්. ඊළඟට දැන් ගොඩක් අය කියන කතාව තමයි අපිට අවස්ථා හම් වෙන්නේ නැහැ. අපිට මේ මොකක් හරි අවස්ථාවක් නැද්ද වගේ අහන කට්ටිය ඕන තරම් ඉන්නවනේ. හැබැයි මම දකින දේ තමයි මම ඉස්සරහ කිව්වේ සුසාර්ථකෙන් ඔයගොල්ලන්ට අවස්ථාව හම් වෙනවා. ඒ අවස්ථාව හරියට ගත්තොත් ඒක ගොඩක් වටින අවස්ථාවක් වෙනවා. සමහර වෙලාවට මේ ඉවෙන්ට් එකක අනවුන්ස් වෙනවා කියන්නේ දවසේදී ඒක ලොකු වගකීමක්. ඔයාට ඒක ගන්න පුළුවන් නම් ඒ දවසේදී මේ ඒක ගන්න පුළුවන්. දැහැමි දැහැමි උපේක්ෂා දැහැමි ඉන්නවද? හරි දැහැමි මම හම්බෙලා තියෙද මේ නමින් නතකරේ කොහොම හරි ඒ ටික අපි කතා කරනවා ඊට පස්සේ දැන් අපි ඇත්තටම වෙන තැනකින් එහෙම නැත්නම් වෙන විදිහකින් කෙරෙන්නේ නැති දේවල් වලින් අපි විශේෂ දේවල් කීපයක් කරන එකක් තමයි මේ ගීත පූරිකාවක් දෙන එකක් නේ සින්දුවකට අපි කොහොමද පොඩි පූරිකාවක් දෙන්නේ ඊට පස්සේ දැන් FM වල කතා කරන්න පුළුවන් කතිය ඉතින් මෙතන FM එහෙම එකක් කරන්න පුළුවන් කියලා හිතන කතර හරින්න FM ප්‍රෝග්‍රෑම් එකක් වගේ ඉන්නානපට රේස් හැන්ඩ් එකක් දෙන්න සමහර කට්ටිය දින හොඳ FM වොයිස් දෙන කට්ටිය ඉන්නවානේ මේ එම හදාගන්න පුළුවන් සහ මම හිතන්නේ මේ අපි කරන වැඩි කම්මැලි වැඩක් වෙයි කියලා නේ අපි දැන් ලැප්ටොප් මේකේ අපි කතා කරත් සංනිවේදනය යන කුමක්ද සංනිවේදනයේ කොටස් මොනවද මේ කතා කරන්න කියොත් මේක පාඩමක් වෙනවානේ අපි මේ කරන්නේ ප්‍රැක්ටිකල් එකක් මේ කරන්නේ අපි පුරුදු වෙන එකක් ඉතින් ඒ නිසා මේ පුරුදු වෙන එක අපි දැන් ඔන්ලයින් මේ ට්‍රේනින් වෙනවා ඊට පස්සේ අපි ඔයගොල්ලෝ හම්බ වෙනවා ඒ හම් වෙනකොටත් අපි ගන්න දේවල් වලින් වැදගත්කමක් තියෙනවා දැන් සමහර වෙලාවට ඉස්සර අපිට හම්බුණා ගොඩාක් දුරින් නම් ආවේ ළමයි එදා මේ කොළඹට හැබැයි තිබිච්ච මේ කැපවීම ඒක ගොඩක් වටිනවා සමහර වෙලාවට සල්ලි වියදම් වෙනවා අපි එන්න යන්න ගියාම නේද ඒ දේවල් තියාගෙන මේ එහෙම ළමයි අන්තිමට මේ වටිනාකමක් එක්කනේ යන්නේ එතකොට අපි අවෝඩ් සෙරමනි එකක් එක්ක පහුගිය දවසේ මේ Google-ගේ මේ කණ්ඩායමේ අපි සර්ටිෆිකේට් දීපු ඒවා කරේ ඉතින් මේ එදා ගොඩක් මේ පිරිසක් ආවා ඒකට මේ ඔය වගේ දේවල් ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා සහ දැන් අපි අනිත් කෙනාගේ ටැලන්ට් එක දකිනකොට මෙයා මෙහෙම ටැලන්ට් එකක් තියෙනවා. අපේ ටැලන්ට් එකත් කොහොමද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. මෙයාගේ මේ පොයින්ට් එක නම් හරි හොඳයි. ඒක අපිටත් තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවනේ. ඒකත් වටිනවනේ. අපි අදටත් බලනවා අනිත් ඒවායි කොහොමද අනිත් කට්ටිය ප්‍රසන්ට් කරන්නේ කියලා නේ. මොකද ඒවයිනුත් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවානේ. මෙයා මේක මෙහෙම කරනවා. එයාගේ මේ හොඳ එකක් තියෙනවා. කොහොම කියලා අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. දේවල් ෂෙයා කර ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටින එකක් වෙනවා. එහෙනම් මේ අපි බලමු ඉස්සරහදී ඔයගොල්ලෝ මුණ ගැහුණාට පස්සේ වෙන වෙනම අපි මේ වැඩ ටිකක් කරගෙන යන් ප්‍රැක්ටිකල් වැඩ ටිකක් කරමු ඊට පස්සේ ඒකට ජොයින් වෙලා ඔයගොල්ලෝ එකට කරන වැඩ ටිකක් තියෙනවා ඊට පස්සේ දහම්දී මේ ආවිල්ලා මේ ඔයගොල්ලෝ ටික කරන වැඩවලට ඊවට ජොයින් වෙන්න පුළුවන් මේ ඊට පස්සේ දීර්ඝික ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙයි ඒවා එක සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරන්න මේ එහෙනම් අපි ආයේ හම්බෙමු මම කැමතියි ඔයගොල්ලෝ හම්බෙනවා නම් ආයේ මොකද ලබන්න ගයිනේ නේද මේ ආයේ අපි හම්බෙමු අපිලා කතා කරමු දැන් මේ හම්බෙච්ච ටික නම් මම හිතන්නේ මේ ඔයගොල්ලන්ට
මේ දුරස්ත භාවයක් දැනෙන්නේ නැහැ නේ. ඕන දෙයක් කියන්න පුළුවන් මට මේ ඉන්නවා නේ නිසා. මේ අපි ආය ආම්බෙමු අපි වෙලා කතා කරමු. මේ එහෙම වැඩ දෙයක් කරමු. එහෙනම් මේ අපි අවස්ථාව දෙනවා ආයි. කවුද කියලා දන්නේ නැහැ. සර් බෙහෙවින්ම ස්තුතියි. අද මේ පාඨමාලාව ඇතුලේ අපි කොහොමද ඇත්තටම නිවැරදිව ලයිව් එකක් කරන්නේ, ඒ වගේම අපි කොහොමද ස්ක්‍රිප්ට් එකක් කියවන්නේ කියන එක පිළිබඳ අපිට රෆ්ලි අයිඩියා එකක් දෙන්නට සර් බෙහෙවින්ම ස්තුතියි. ඊළඟට අපි යමු වෙන්න බලාපොරොත්තු වෙනවා සුසර්තා සංවිධානය විසින් හැම වරම සංවිධානය කරන විභාෂණ කියන සමස්ත මාධ්‍ය තරඟාවලිය පිළිබඳ ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි දැන් යමු වෙන්න හදන්නේ ඒ පිළිබඳ තිබෙන වීඩියෝ දර්ශනයක් සඳහා. ඒ වගේම මේ සමස්ත ලංකා මාධ්‍ය තරඟාවලියේදී අපි තරඟ ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි නිවේදන අංශය සිංහල සහ ඉංග්‍රීසි, හඬ කැවීම සිංහල, ඒ වගේම ගුවන් විදුලි ඉදිරිපත් කිරීම සිංහල අංශයෙන්, පුවත් සංස්කරණය, මාධ්‍ය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වගේම වැඩසටහන් ඉදිරිපත් කිරීම වගේම ක්‍රීඩා විස්තර විචාරය යන බොහෝ තරඟ ආදියර කිහිපයක්ම නිර්මාණය කළා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඉදිරියේදී අපත් සමග මේ සමස්ත ලංකා තරඟාවලියට සහභාගී වෙන්න. ඉතින් අද දවසේ වැඩසටහන නිමා කිරීමට කාලය එළඹිලා තියෙනවා. සුසර්තා සංවිධානයේ සංවිධානය කරන ලද දෙවන වැඩසටහන සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද සවසේ මෙම වැඩසටහනට මෙතනින් නිමවට පත් වෙනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්.